ලෝකෝපකාරය 141 වෙනි කතාවෙන් අපට පෙන්눔 කරලා දෙනවා මෙන්න මේ වගේ සිදුවීම්. සැපතක් නැති තැනම දුකමයි හට ගන්නේ නිදනට මිතුරු තැන් බින්ද දමමින් යන්නේ කෙලෙසද කවදාද ලොව ඔහු ජය ගන්නේ කම්මැලි වුණොත් මෙය සෑමදා සිදුවන්නේ ජීවිතය ජය ගන්න නම් ඔබේ අලසකම දුරු කරගත යුතුයි. හැමතිස්සෙම ඔබ නින්දට පුරුදු වුණොත් ඔබේ ජීවිතේ වාසනාවන්ත භාවය නැති වී ඔබේ අවාසනාවන්ත භාවය ගන්න. ජීවිතේ ජය ගන්න නම් උත්සාහවන්ත වීර භාවය ඇති වී ඒ තුලින් ඔබට ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. සැප විඳින්නට පුළුවන්. කන්දක් නැංගොත් පින්නතුනි පල්ලමක් අනිවාර්යයි. ඒ වගේ තමයි දුකක් විඳොත් සැපසක් ඔබේ ජීවිතයට ලං කරගන්න පුළුවන්. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.